behind the scene. අපි දැන් මේ යන්නේ දන්සලකට. දැන් ඔයා කියන්නේ දැන් මේ පොසොන් මේ උත්සවයේ විශේෂත්වය අපිට කියන්නකෝ ඉතින්. විශේෂත්වය ඉතින් සාමි වා කියන්නේ සාමි. මේ දුමාරතන වහන්සේ ලංකාවට වැඩි එක. ඒකනේ දැන් 30 මේට අවිල්ලා බුදුරතන වහන්සේට ගිහිල්ලා මුවාව දැන් හොයනවා. මුවා දැන් කොයි පැත්තට දිරුල්ල පැත්තට දන්නේ ආවේ. අයියා දඩේ මේ දුවන්නේ. ඉතින් guys මේ ඉන්න අපිත් එක්ක යන්න ඉන්න සෙට් එක මේ ඉන්නේ චාව් කියන්න චාව් කියන්න මේ තව ඉන්න පොඩි යාළුවෝ දෙන්නේ චාව් කියන්න බොයි කේමිත ඉන්නවා. කෝ අකෙන් කේමිත කෝ අපේ දෙනුලි මරියා මේ ඉන්නේ චාව් කියන්න මරියා. චාව් කියන්න චාව් කියන්න මේ ඉන්න ඉතින් අපේ අනිත් සමාජිකාව මෙයා නැතුව ගමනක් ගිහිල්ලා වැඩක් නැහැ මූලිකම මොනවාද? මින්තලයේ බලලා ටික බලලා වෙසක් කූඩු ටික බලලා දුන් තෙල් බත් දන්සලෙන් අපි අනුභව කරලා යම් જાති හතක් මං හිතන්නේ. ඒක නම් දන්නේ නැහැ. ඉතින් ඔයා කියන එකක් තමයි නෑ ආරංචි යකි ඉතින් බලමු ඉතින්. ඊළඟ බලමු. ඔව් ඉතින්. සාධිකාරය තියෙන හැම කොහොම. ඔව්. ඉන්නව බෝදන් කරලා. ලයිට් හවුස් එකට තව වැඩි ඇඩ් එකක් තියෙනවා. ඔව් මේක ස්පොන්සර්ඩ් බයි ලයිට් හවුස් මේන් එයාලා තමයි ඕගනයිස් කරන්නේ. මේක මේ ස්පොන්සර් වීඩියෝ එකක් මොකුත් නෙමෙයි මේ අපි වීඩියෝ එක අතරතුර දැනුවත් කිරීමක් කරන්නේ. ඉතින් අපි බලමු ගිහිල්ලා. let's see. කියන්න අමතකුණානේ මේක තමයි ලයිට් හවුස් මගින් සංවිධානය කරන ආලෝක ශද්‍රාභි වන්දනා පොසොන් කලාපය. guys අපේ කට්ටියත් එක්ක තව ඉස්සරහනොත් යනවා අපේ සෙට් එක. ඉතින් මේ පේනවනේ ඒ අතරේ ලස්සන මේ නම් ඉතින් බඩේරින්කු තියෙන්නේ කලින් තිබ්බ ලස්සන කුඹුරක්. එහෙම තමයි ඉතින් අපි මේ යන පාර දෙපැත්තේ මේ පැත්තේ කුඹරක් තියෙනවා. මේ පැත්තේ කුඹුරක් තියෙනවා. අපි දැන් 30 හොයාගෙන යන්නේ මුවත් එක්ක දඩේම ඉන්නවා. ඇත්තද? 30 මුවන් 30 මේ පේනවනේ ලස්සන කුඹුරු ගස් කොළන් තියෙනවා. මෙහි ඉතින් ගස් තියෙනවා ඕන තරම් ග්‍රීනරි වයිබ් එකක් තියෙනවා. බඩේ විමෝ ගාව පින්නන්න මගේ. ඔයාගේ බඩේ මගේ අස්සන්න මේක ඔයාගේද? හරට්ට කන්න බඩේ විමෝ. ඇත්තටම හරට්ට කන්න තමයි ඇත්තද? ඔයා මොනවද දැන් දන්සලා ගැන කියන්න දිනේ? ඔව් ලයිට් හවුස් එකේ වැඩක් ඉතින් බලමු අපි ගිහින් තමයි බලන්න ඕන මොකද වෙන්නේ කියලා. ඔයා ඒ නිතරම ලයිට් හවුස් එකේ නම කියන්නේ ස්පොන්සර් කරවද? නෑ යාළුවා මට කිව්වා ඔයාලට ගියක් දෙන්න. ඔයාලා පොඩ්ඩක් වැඩි කරලා අප් කරලා දෙන්න කියලා. අම්මා. ඉතින් සවුලක් නැහැ ඉතින්. ඔන්න අපි ඇවිත් ඉන්නේ තැනට දැන් ළඟ වෙලා ඉන්නේ. පේනවනේ ඔයාලට පේනව නේද මෙතන තියෙන වාහන ටික මේ ඔක්කොම ඇවිත් තියෙන්නේ මං හිතන්නේ මේ දන්සලට ගොඩක් සෙනග ඇවිත් ඉන්නවා. එයාලා කිව්ව විදිහට නම් 6000කට විතර ඇති වෙන්න දන්සලට එන්නත් පුළුවන් කියලා කිව්ව ඉන්න ක්‍රවුඩ් එකට කෑම දෙන්නත් පුළුවන් කිව්වා. මේ විදිහට තමයි ඉතින් guys දැන් ඉතින් අපි තැනට ඇවිත් ඉන්නේ. ගිහින් බලමු කොහොමද කියලා නේ. පාන්දර එකයි ඉවර වෙනකොට ඔව් ඉතින් අපි වාහනෙන් බැහැලා චුට්ටක් ඒ කිව්ව තැනට යන්න තියෙනවා පයින්. මොකද ගොඩක් සෙනග හිටියා. වාහනේ පාක් කරගන්නත් තැනක් හොයාගන්න බැරුව හිටියේ. ඊට පස්සේ අපි කට්ටිය ටිකක් ඈතින් වාහනේ පාක් කරලා ඔන්න ඔය විදිහට කට්ටිය පයින් ගියේ. පේනව නේද? වැඩේ කියන්න බෑ පයින් යන්න ඕනේ චුට්ටක් සෙනග සෑහෙන්න ඉන්නවා. ඔව්නේ. තෙල් කන්න යන දුරක්. ඔව්. මේක තමයි තෙල් කන්න නම් ඉතින්. අත්තක් කන්න. ඔව් ලීසි නෑ. ඔව්නේ ලේසි නෑනේ. ලේසි මේ තියෙන අකෙන් බෑග්ග්‍රවුන්ඩ් මියුසික් දෙනවනේ. අකේ. ඇයි සද්ද දෙන්නේ නැත්තේ? අන්සලට යන පාර තියෙන්නේ guys. පේනවනේ ඈතින් කියලා. මේ කවුද පොඩි දාලා
වාහනත් යනවා. සාමාන්‍යයෙන් පොලිමක් තියෙනවා මේ. මේක ෆ්ලෑෂ් එක මේ ඔන්න ඉතින් අපි ඇවිදගෙන පොලිමට ලං වුණා ටික ටික. අපි මේ ගියේ වෙරෝනවල තිබුණ ත්‍රත්තෝරියල් ටෙම්පියෝ කියන එලිමහන් පරිශ්‍රයේ තිබුණ දන්සල. ඉතින් ඔයින් අපේ කට්ටිය අපිට බීමකුත් හම්බුණා ඔය වගේ සරුවත් එකක් පොලිමේ ඉන්නකොට. ඉතින් ඔයාලට පේනවනේ මෙතනට ඇවිල්ලා ඉන්න සෙනග. මෙතන ඉතින් වෙරෝනවල ඉන්නේ ශ්‍රී ලංකන් ක්‍රවුඩ් එක ගොඩක් මෙතන ඉන්නවා. ඉතින් මේ වගේ වෙලාවකදී තමයි මෙයාලා කට්ටිය ඉතින් හම්බෙන්නේ එකතු වෙන්නේ. ඉතින් අපිට ලංකාවට ගිහින් මේ වගේ දෙයක් එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් වුණත් ඉතාලිය ඇතුළත මේ වගේ පොසොන් කලාපයක් ඇතුළු දන්සලක් මේ වගේ වැඩසටහනක් ඉතින් ඇත්තටම වටිනවා අපිට විදේශීය ශ්‍රී ලාංකිකයන් විදිහට ඉතාලිය ජීවත් වෙන. ඉතින් මේකට හැට්ස් ඔෆ් රෙස්පෙක්ට් කරනවා, තෑන්ක් කරනවා ලයිට් හවුස් ඇතුළු මේක ඕගනයිස් කරපු හැමෝටම. ඉතින් ඔයාලට පේනවනේ මේ පොලිමේ ඉතින් අපි ඉන්නවා මෙතන. තව මේ කියන්නේ මෙතනිනුත් ඇතුළට වෙන්නත් තව දිගට පොලිම තිබ්බා ඉතින්. ඒත් ඉතින් අදාළ නෑ දන්සල් කන්නාව නම් පොලිමේ ඉන්න ඕන ඉතින්. ඒක තමයි එතන තමයි ඉතින් විනෝදෙ දින්නේ පොලිමේ ඉඳලා කනකොට තමයි ඉතින්. ඒකනේ දන්සලක් කියන්නේ. ඉතින් ওই විදිහට ඉතින් පොලිමේ කට්ටිය ඉඳගෙන ඉතින් දන්සල් වඳින්න ගියා ඉතින්. මාත් ඔය ඉතින් පොලිමේ තමයි ඉතින් හිටගෙන හිටියා ඉතින්. අනිත් අය වගේම ඔය ඉතින් තව ඉස්සරහට පොලිමට ලං වෙලා ඔය ඉතින් කට්ටිය පොලිමේ යනවා ඉතින්. දැන් තමයි පේන්නේ අර බෞද්ධ කොඩි දාලා අපිට අර ලංකාවේ අර තියෙන අර දන්සලක තියෙන ඒ වයිබ් එක ගොඩක් දුරට අපිට මේ දන්සලෙනුත් අපි දැක්කා. ඇත්තටම වැඩේ හොඳයි. ඔය පොලිමේ ඉන්නකොට මම තව දැක්ක දෙයක් තමයි මේ විදිහට වතුර බෝතල් තියලා තියෙනවා. වතුර තිබා හැදුනත් බොන්න ඉතින් මේ රස්නේ කාලෙට ඉතින් ඇත්තටම ඔයාලට පේනව නේද මේ ඉන්න සෙනග. මම හිතන්නේ ඔයාලට පේනවනේ මේ ඉන්න සෙනග. මම හිතන්නේ ලංකාවේ මේ මොනවාද දන්සලකට වඩා සෙනග ඉන්නවද කොහෙද. ඉතින් මේ පේනවනේ බත් එක ඇත්තටම ඉතින් දුන් තෙල් බත් දන්සලේ ව්‍යංජන 7ක් විතර තිබ්බා. පපඩම්, පරිප්පු, බටු මෝජු, හාල් මැස්සෝ, එතකොට සෝයා මීට්, සීනි සම්බෝල. ඇත්තටම ගොඩක් කෑම ಜಾති තිබ්බා ව්‍යංජන. මාර්ම රසයි කෑම එක. අතෝ ගන්න පොලිම දැක්කද? ගිලෙන් ඔබේ ගුණම් වෙන්දිම් ඔබේ දම්සා වදින් වදින් ඔබ පාද ගොඩ මොනාරි කියන්න තියෙනවා. මිහින් තලයක අනුරුවක් බලන්න. චක්කවරම් කිතරත්ත සොපාදු ලක්කන මණ්ඩිත ආයත පන්හි චාමර චත්ත විවෝසිත පාදු
ඔයාලා මොනවද කියන්නේ අද දන්සල ගැන? කෑම හොඳයි. ආ හොඳටම තිබ්බා. ආ මම දැන් ගෑන්ජන 6-7ක් තිබ්බා. ඔව් රසයිද? රසයි. කොහොමද හැමදේම හොඳයිනේ? හොඳට කළා තිබුණා. ඔයත් මොන හරි කියන්නේ ලයිට් හවුස් එකට වැඩි නිවාස ඉන්නේවා. මම හිතන්නේ මීටර් 200 ක පොලිම තිබ්බනේ. මීටර් 200ක්? ඔව් 200 ක පොලිම හතර දෙනා වගේ පොලිම හතරක් ඔව්නේ. ඒකයි අර මේ ලොකුට හැබැයි ටට්ටක් ගන්න ගියා. ඇතුලේ 500කට ඉඳි තිබ්බනේ. කවුඩ් එකට ඉඳි තියෙනවා යන්න. ඔව්නේ. එහෙනම් ගයිස් අද අපේ මේ බ්ලොග් එක ඉවර කරන්න යන්නේ. ඉතින් අපි අද ගියේ වෙරෝනාවල ලයිට් හවුස් එකෙන් ඕගනයිස් කරපු පොසොන් කලාපය ඇතුළුව තිබිච්ච මහා දුම් තෙල් බත් දන්සල. ඇත්ත වශයෙන් මේක මහාම දන්සලක් තමයි. සෙනග ගොඩක් හිටියා. ඉතින් අලුත් බ්ලොග් එකකින් හම්බ වෙනකන් ඔයාලට thank you. ඒක ලයික් කරන්න, subscribe කරන්න, මේකට share කරන්න. මේක share කරන්න. ඒ වගේම හිරුවිමා YouTube channel එකට එන වීඩියෝස් බලන්න. එහෙනම් හැමෝටම thank you, grazie. ciao.